සියලුම දෙනාට බුදු සරණයි. ප්‍රථමයෙන්ම මා පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මගේ නම වසන්ත යාපා. අද මා බලාපොරොත්තු වන්නේ සිව්වන පිරිසටම ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳව කතා කිරීමට. හේතුව වර්තමානයේ මනුස්ස ලෝකයේ සිව්වන පිරිස අතරින් සිටින උපතින්ම ත්‍රි හේතුක ප්‍රතිසන්දිතයන් වන ප්‍රඥාවන්තයන්ටත් නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි අන්දමින් මන්මුලා කර විකෘති ධර්මදේශන හා භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන නියත මිත්‍යා දෘෂ්ටික භික්ෂූන් භික්ෂුණීන් වහන්සේලා එවැනිම ආකාරයට ගිහි පිරිසේ උපාසකයන් උපාසිකාවන් එම ප්‍රඥාවන්තයන්වත් නියත මිත්‍යා දෘෂ්ටිකට තත්වයට පත් කර සමාජගත කර ඔවුන්ගේ සංසාර ගමන දීර්ඝ කරවීම පිළිබඳව එම ප්‍රඥාවන්තයන්ව ප්‍රථම දැනුවත් කිරීමේ දේශනා මාලාවේ ප්‍රථම දේශනාව. මෙම සිදුවීම අද ඊයේ සිදුවුණු ක්‍රියාවලියක් නොවේ. මලියදේව මහරහතන් වහන්සේ අපවත් වීමෙන් පසු මනුස්ස ලෝකයේ ගෞතම බුද්ධ ශාසනයේම සිදුවුණු සිදුවීමක්. මෙම වචන පාඨයන් ඇසෙන විටත් එම නිවන් අවබෝධ කරගත්තාසේ ශ්‍රාවකයන් රවටමින් දේශනාවල් පවත්වන නියත මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන භික්ෂූන් වහන්සේලාට එවැනිම ආකාරයට දේශනාවල් පවත්වන ගිහියන්ට මගේ ජාතකයේ පවා සිහිපත් වීමට ඉඩකඩ පවතිනවා. එයයි බුද්ධ දේශනාවේ සඳහන් වන පෘථග්ජන ස්වභාවයේ ධර්මතාවය. මගේ ජාතකයේ සිහිපත් කරන එම පිරිසකින් මා ප්‍රථමයෙන්ම විමසනවා ගෞතම බුදුරජාණන් වහන්සේට සද්ධා භක්තියවත් තිබෙනවද කියා දැක ගැනීමට ධම්මානුධම්ම ප්‍රතිපදාව නාමකයෙන් ස්පර්ශ කර රූපාවචර ධ්‍යාන ඉක්මවා වඩා සද්ධානුසාරී පුජ්‍යලයටවත් අයත් වෙනවාද කියා තමන්ගේම හෘද සාක්ෂියෙන් විමසන්න කියා. එම පුජ්‍යලයන් ගැන මා කතා කරන්නේ එපමණයි. මගේ ජාතකයේ පවා විමසන ලද භික්ෂූන් වහන්සේලා කීප නමක් සිටියා. මා පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුමේ මීට වසර 5කට පෙර කල්යාණ මිතුරන් ආකාරයට. එම පිරිසට එම අවස්ථාවේදීම පැහැදිලි කර දුන්නා මගේ ජාතකයත් කුලයත් ගෝත්‍රයත් සම්‍යක් දෘෂ්ටියත් කුමක්ද කියා. නැවතත් මා අවස්ථාවක් කරගන්නවා එම භික්ෂූන් වහන්සේලාටත් මගේ ජාතකයේ කුලයේ ගෝත්‍රයේ සම්‍යක් දෘෂ්ටිය කුමක්ද කියා පැහැදිලි කිරීමට. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී මගේ ජාතකය කුලය ගෝත්‍රය සම්‍යක් දෘෂ්ටිය කුමක්ද කියා දැක බුද්ධ දේශනාවක් කර ඇත්තේ. ඒ ලක්දරන්ට තුන්වැනි වරට වැඩම කළ අවස්ථාවේ. එම බුද්ධ දේශනාව කුමක්ද කියා පසුව පැහැදිලි කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාගේ දීර්ඝ සංසාර ගමනේ නිදහස් වීම සඳහා සිව්වනක් පිරිසට නිවන් දොරටු 5ක් දේශනා කර තිබෙනවා. කිසිදු ස්ථානයක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගයක් කියා බුද්ධ දේශනාවේ නොමැත. එසේනම් බුද්ධ දේශනාවේ ඇත්තේ නිවන් අවබෝධ කර ගැනීමට ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි. එසේනම් බුද්ධ දේශනාවේ පස්වන දොරටු වන භාවනාවෙන් නිවන් අවබෝධ කර ගැනීම පිළිබඳව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. මෙය දීර්ඝ ධර්ම දේශනාවක්. මෙයට බුද්ධ දේශනාවේ භාවනාමය ප්‍රඥාව යනුවෙන්ද සඳහන්. භාවනාමය ප්‍රඥාවේ සඳහන් වන නිවන් අවබෝධ කර ගැනීමට දේශනා කරන ලද ඒකායන මාර්ගය පිළිබඳව පමණක් කෙටියෙන් මෙතන සිට පැහැදිලි කිරීමක් කරනවා. මේ ඒකායන මාර්ගයෙන් නිවන් අවබෝධ කර ගැනීම පමණයි. බුද්ධ දේශනාවේ සඳහන් වන භාවනාවල් අතරින් විශේෂයෙන් නිවනට ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයේ බව සඳහන් වන අතර ආනාපාන සති භාවනාව නැමැති සමත භාවනාවෙන් චිත්ත ඒකාග්‍රතාවයට පැමිණ සතර සතිපට්ඨානයේ නාමකයෙන් වැඩෙන අයුරින් වඩව් කියා බොහෝ සූත්‍ර දේශනාවල මහණෙනි යනුවෙන් සඳහන් කර ඇති අතරද මා දේශනා කරන ලද ධර්මයක් දැක බුදුරජාණන් වහන්සේවත් දැක ගැනීමට හැකි යනුවෙන්ද බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ. තවද බුද්ධ දේශනාවේ මෙම භාවනාවට පමණක් නිවනට ඒකායන මාර්ගය කියා දේශනා කර තිබෙන්නේ කුමක් නිසාද යන්නත් පැහැදිලි කරන්න. වර්තමානයේ ශ්‍රාවකයන් රවටමින් නිවන් අවබෝධ කරගත්තාසේ දේශනා හා භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දේශකයන්න් වහන්සේලා ගිහියෝ තමන් කරගන්නා අකුසල් වල විපාක කුමක්ද කියාවක් නොදන්නා නිසා තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය තමන්ටම දැක ගැනීමට
මෙම දේශනාව අවසානය දක්වා ශ්‍රවණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම භාවනාවට බුදුරජාණන් වහන්සේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන යනුවෙන් සතර සතිපට්ඨානයේ නාමකයෙන් වැඩෙන පිළිවෙල ආකාර තුනකින් දේශනා කර තිබෙනවා. එයත් මෙසේ. පළවන ආකාරය පියවරවල් 12කින් ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩා නිවන් අවබෝධ කර ගැනීම. දෙවන ආකාරය වන පියවරවල් 16කින් ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩා නිවන් අවබෝධ කර ගැනීම. තුන්වන ආකාරය වන භාවනාවෙන් දැකගන්නා රූපයන් හා වැඩෙන පිළිවෙල ආකාරයෙන් නිවන් අවබෝධ කර ගැනීම. මෙම බුද්ධ දේශනාවේ සතර සතිපට්ඨාන සූත්‍රය යනු ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම ස්කන්ධයම එකට කැටිකොට දේශනා කරන ලද ධර්ම දේශනාවක්. එසේනම් බුද්ධ දේශනාවේ සතර සතිපට්ඨානය නාමකයෙන් වැඩීමේදී ආධුනික යෝගවචරයා හෝ භික්ෂුන් වහන්සේ නමක් තමන් විසින්ම ලෝකෝත්තර මාර්ග ඥානයන් හා මාර්ගඵල ඥානයන් වන සෝවාන් මාර්ග ඥානය, සෝවාන් මාර්ගඵල ඥානය, රහත් මාර්ග ඥානය, රහත් මාර්ගඵල ඥානය, රහත් ඵලයේ කුමක්ද කියා තමන් විසින්ම අවබෝධ කරගත්තා කියා තමන්ම සාක්ෂාත් කර ප්‍රත්‍යවේශා කර ප්‍රත්‍යවේශා ඥානය උපදවා ගත්තා කියා තමන්ම රහතන් වහන්සේ නමක් බව දැක ගැනීම පිළිබඳව දෙවන ආකාරය වන පියවරවල් 16කින් හා තුන්වන ආකාරය වන දැකගන්නා රූපයන් හා ආකාරයෙන් පැහැදිලි කරන්නම්. එසේනම් සෝවාන් මාර්ග ඥානය මෙසේ. පංච උපාදානස්කන්ධේ වන රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංස්කාරස්කන්ධේ, විඥානස්කන්ධේ මෙම ස්කන්ධයන්ට උචිත රූප පහ වන පෙන පිඩක්, දිය බිබුලක්, මිරිඟුවක්, කෙසෙල් කඳක්, මැජික් කාරේ යන රූප පහ රූප එකකුත් නොවේ, රූප දෙකකුත් නොවේ, රූප තුනකුත් නොවේ, රූප හතරකුත් නොවේ, රූප පහකින් සමන්විත රූප පිණ්ඩයක්සේ පළවෙනි වරට භාවනාවෙන් උපද්දවාගත් චක්කු විඥාණයෙන් දැක ගැනීමයි සෝවාන් මාර්ග ඥානය උපදවා ගත්තා වන්නේ. එම රූප පහ චක්කු විඥාණයෙන් දැක ගැනීමට භාවනාවෙන් දකින අනෙකුත් රූපයන්ට වඩා අති විශේෂයකින් දැක ගැනීමක් සිද්ධ වන්නේ. උදාහරණයකින් පැහැදිලි කරනවා නම් මෙසේ. ආචාර්යවරයාගෙන් කුමක්ද මෙම රූප පහ කියා විමසීමට හැකි ආකාරයට සිතේ තදින්ම මතකයේ රැඳී පැවතීමක් සිද්ධ වන්නේ. සෝවාන් මාර්ග ඵල ඥානය ගැන කතා කරන්නම්. සෝවාන් මාර්ග ඵල ඥානය මෙසේ. සෝවාන් මාර්ග ඥානය උපද්දවා ගැනීමට චක්කු විඥාණයෙන් පළමු වරට දැකත් පංච උපාදානස්කන්ධයට උචිත රූප පහ නැවත දෙවන වරට දැක ගැනීමයි සෝවාන් මාර්ගඵල ඥානය වන්නේ. මෙම ඥානයේ විශේෂය පළවෙනි වරට දැකගත් ආකාරයට වඩා දෙවෙනි වර දැක ගැනීමේදී සුපරිසුද්ධව වැටහි වටහාගෙන දැකගත්තා කියා ප්‍රත්‍යක්ෂ කර ගැනීමක් සිදුවන අතර නැවතත් සිත මෙහෙවනවා පංච උපාදානස්කන්ධය වන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය වෙන වෙනම එම උචිත රූප පහ චක්කු විඥාණයෙන් දැක ගැනීමට. එයත් මෙසේ. රූප ස්කන්ධය වෙනුවට දැකගත් රූපේ වන පෙන පිඩක්, පෙන නගිමින් ඉපිද බිඳමින් යන රූපයක් දැක රූපේ කුමක්ද කියා අවබෝධ කර ගැනීම. වේදනා ස්කන්ධය වෙනුවට දැකගත් රූපේ වන දිය බුබුලක් දැක ගන්නවා. වර්ෂාවක් වහින විට එම වැසි ජල බිඳු ජලාශයේ දිය මතට ගැටෙන විට දිය බුබුලක් නැගී ඉපිද බිඳමින් යන ආකාරයෙන්ද නැවතත් වර්ෂාවක් වහින විට එම වැසි ජල බිඳු මහ පොළොවේ අතුරන ලද රතු පළසකට ගැටෙන විට දිය බුබුලක් නැගී ඉපිද බිඳමින් යන රූපයක් දැක වේදනාව අවබෝධ කර ගැනීම. සංඥා ස්කන්ධය වෙනුවට දැකගත් රූපය වන මිරිඟුවක් දැක ගන්නවා. සංඥාව යනු මිරිඟුවක් බව අවබෝධ කර ගැනීම. සංස්කාර ස්කන්ධයන් වෙනුවට දැකගත් රූපය වන කෙසෙල් කඳක රූපයක් දැක ගන්නවා. කෙසෙල් කඳක් නොයෙකුත් හැඩතල වලට හරස් කැපුම් කර අරටුවක් නොමැති කඳක් බව දැක සංස්කාරයන් බව අවබෝධ කර ගැනීම. විඥාන ස්කන්ධය වෙනුවට දැකගත් රූපය වන මැජික් කාරයෙක්ගේ රූපයක් දැක ගන්නවා.
තමන්ටම මැජික් පෙන්වන මැජික්කාරයෙක්ගේ රූපයක්. දැක විඥානය යනු මැජික්කාරයෙක් බව අවබෝධ කර ගැනීම. මේ ආකාරයට සිත මෙහෙයවීමයි පංච උපාදානස්කන්ධය. මාත්‍ර වශයෙන් දැක පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම උදේවය ප්‍රඥාවෙන් දැක උදේවය ප්‍රඥාව උපද්දවා ගැනීම වන්නේ. නැවත පැහැදිලි කරන්නම් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද නාම රූපයන් අවබෝධ කර ගැනීමට භාවනාවෙන් සිදුවන ආකාරය කෙටියෙන්. හේතුව එම ධර්මතාවය අවබෝධ කර ගැනීමට ආචාර්යවරයාගේ ගුරු ඇසුරෙන් පමණයි කළ හැක්කේ. මෙම භාවනාවෙන් ආධුනිකයාට අති දුෂ්කර කර්මස්ථානයක් වඩා කයින් සිත ඉවත් කිරීමක් සිදුවන්නේ. එයත් කෙටියෙන් මෙසේ. පරිකර්ම සිත මෙහෙවනවා මනෝමය ශරීරයක් මැවීමට. මෙහෙවන අතර සියලු අංගපසඟ ඇති විරූපී නො වූ මනෝමය ශරීරයක් නිර්මාණය කර කයෙන් සිත ඉවත් කර මේ කය මේ සිත නාම රූප වශයෙන්ද අවබෝධ කර ගැනීමයි. මෙම අවස්ථාවට බුද්ධ දේශනාවේ උදාහරණයන් කීපයක් මෙසේ. මේ කඩුව මේ කොපුව තවද තනගසකින් බොඩේ ඉවත් කර ගැනීමක් වැනිය. තවද මෙම ස්ථානයට සිත දැක ගන්නවා කියාද සඳහන් වන්නේ මෙමම ස්ථානයටමයි. රහත් මාර්ග ඥානය උපදවා ගැනීම මෙතැන් සිට කතා කරන්නම්. එයත් මෙසේ. නිවනට ඒකායන මාර්ගයේ මා පැහැදිලි කර දී නොමැති භාවනාවෙන් සිදුවන ලෞකික ධර්මයන් වන කාමාවචර ධර්මයන්, රූපාවචර ධර්මයන්, අරූපාවචර ධර්මයන් අවබෝධ කර ගැනීමට රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන උපද්දවා ඉහතින් කෙටියෙන් පැහැදිලි කර දී ඇති ලෝකෝත්තර ධර්මයන් වන සෝවාන් මාර්ග ඥානය, සෝවාන් මාර්ගඵල ඥානය, සකු르දාගාමි මාර්ග ඥානය, සකු르දාගාමි මාර්ගඵල ඥානය, අනාගාමි මාර්ග ඥානය, අනාගාමි මාර්ගඵල ඥානය උපද්දවා ඊට සඳහන් ආකාරයට නාමකයන් ස්පර්ශ කර සතර සතිපට්ඨානයේ වඩා දස සංයෝජනයන් වන සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන්නය, උද්ධච්ච, අවිද්‍යාව භාවනාවෙන් ප්‍රහාණය කර මම මාගේ යන අස්මිමානය භාවනාවෙන් ප්‍රහාණය කර මම කියන පුද්ගලයෙක් නොමැති බව අවබෝධ කර ගැනීමයි රහත් මාර්ග ඥානය උපදවා ගත්තා වන්නේ. නැවතත් ඉන් අනතුරුව රහත් මාර්ග ඥානය උපදවාගත් පර්යංකෙහිම සිඳ රහත් මාර්ග ඥානය සමාධියෙන් නැගී මම කියන පුද්ගලයෙක් නොමැති බව හා මේ ලෝකයේ කිසිදු දෙයක් නොමැති බව මසසින් දැක ශූන්‍යතාවය අවබෝධ කර ගැනීමයි. ඉන් අනතුරුව නැවතත් රූපයක් දැක ගන්නවා. ඵල ඇති විශාල වෘක්ෂයක්ද, ශක්තිමත් කඳක් ඇති තල් ගසක්ද, තල් බුඩේ සිට මුල් දක්වා සිඳලඳන රූපයක් දැක ගැනීම සිදු වෙනවා. නැවතත් අති විශේෂ රූපයක් දැක ගැනීමට තමන්ම විසින්ම නිර්මාණය කරන ලද නව නිවසක රූපයක් දකිනවා. ඇතුළතත් පිටතත් සුදු වර්ණ ආලේප කර නිවස අභ්‍යන්තරයේ හිස් සියලුම දොරවල් ජනෙල් විවෘතව කන්දක් මුදුනේ නිර්මාණය කළ තමන්ම නිවස ඇතුළත එහාට මෙහාට ගමන් කරනවා දැක තමන්ම එම නිවසින් පිට වී යන රූපයක් දැක ගන්නවා. මෙතැන් සිට පැහැදිලි කරන්නම් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද රහත් මාර්ගඵල ඥානය හා රහත් ඵලය කුමක්ද කියා. බුද්ධ දේශනාවේ සඳහන් වන 40 කර්මස්ථාන භාවනාවල් පවතින්නේ මෙසේ. ප්‍රතිභාග නිමිති අරමුණු කොට, ස්වභාව ධර්මය අරමුණු කොට, ප්‍රඥප්ති නිමිති අරමුණු කොට බව සඳහන් වන්නේ. එසේනම් එම ආනාපාන සති භාවනාව පවතින්නේ ප්‍රතිභාග නිමිත්තක් අරමුණු කොටගෙනයි. එම ප්‍රතිභාග නිමිත්ත කුමක්ද කියා බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ මෙසේ. අඳුරු වලා ගැබින් නික්මුණු චන්ද්‍ර මණ්ඩලයක් මෙන්ද මේඝ මුඛෙහි බලාකාවක් මෙන්ද උග්‍රහ නිමිත්ත උපන් කල්ලි එය පලාගෙන නික්මුණාක් මෙන්ද එයට 10000 ගුණයෙන් සුපරිසුද්ධව වැටහෙන්නේ ඒ ප්‍රතිභාග නිමිත්තයි. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ උපද්දවාගත් ශ්‍රණයකින්
අතුරුදහන් වන නිසා එය සක්විති රජෙක් දරු ගැබක් ආරක්ෂා කරන්නා මෙන් රැකගත යුතුයි. එම ප්‍රතිභාග නිමිත්ත වන රහත් ඵලයේ රූපය කුමක්ද කියා මෙතැන් සිට පැහැදිලි කරන්නම්. දෙබම අතරින් අඳුරු වලාගැබින් නික්මුණු පූර්ණ චන්ද්‍රයා මෙන් ආලෝකමත්ව පූර්ණ චන්ද්‍රයා මෙන් දැක ගැනීමක් සිදුවන අතර එය චිත්ත අධිෂ්ඨානයෙන් පැහැදිලිවම දැක ගැනීමට ලං වේවා කියා ලං වෙන තෙක්ම අධිෂ්ඨාන කර අතුරුදහන් වීමට නොදී වශී ප්‍රාප්තියට පත් කර එය දෙසම බලා සිටියේදීම එම උග්‍රහ නිමිත්ත පලාගෙනම සුපරිසිද්ධව වැටහෙනවා සෑම චෛත්‍ය රජාණන් වහන්සේ නමකගේ කෝත් කැරැල්ලට ඉහළින් පවතින චුඩා මාණික්‍ය පූර්ණ චන්ද්‍රයාගේ ආලෝකයට වඩා 100,000 ගුණයකින් ආලෝකමත්ව දීප්තිමත්ව බැබලමින් රූපයක් දැක ගැනීමක් සිදුවෙනවා චක්කු විඤ්ඤාණයෙන්. එයයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද රහත් ඵලය. මෙම රහත් ඵලය උපදවාගත් සමගම ෂණයකින් අතුරුදහන් වන නිසා එය සක්විති රජෙක් දරු ගැබක් ආරක්ෂා කරනා මෙන් රැකගන්න කෙසේද කියා මෙතැන් සිට පැහැදිලි කරන්නම්. එයත් චිත්ත අධිෂ්ඨානයෙන් ලං වේවා කියා නැවත නැවත අධිෂ්ඨාන කර එම රහත් ඵලයේ විනිවිද දැක ගැනීම දක්වාම ලං වේවා කියා නැවත නැවත අධිෂ්ඨාන කර වශී ප්‍රාප්තියට පත් කරගෙන රහත් ඵලයේ ඇතුළතින් එහා මෙහා විනිවිද දකිමින් දක්ෂිනාවර්තව මන්දගාමීව භ්‍රමණය කරමින් රහත් ඵලයේ අභ්‍යන්තරය නිරීක්ෂණය කරයි. එවිට චක්කු විඤ්ඤාණයෙන් දැක ගන්නවා රහත් ඵලයේ ඇතුළේ එම මාණික්කයෙන්ම නිම වුණ රන් සිවිලිගයක්. නැවතත් එම රන් සිවිලිගයද අභ්‍යන්තරය නිරීක්ෂණය කරන විට භ්‍රමණය කරමින් නැවතත් දැක ගන්නවා එම රන් සිවිලිගය මැද්දේ එම මාණික්කයෙන්ම නිම වුණු නෙළුම් මලක්. නැවත භ්‍රමණය කරමින් එම නෙළුම් මලද නිරීක්ෂණය කරන විට දැක ගන්නවා එම නෙළුම් මලේ මැද්දේ ඉහළට රන් කෙන්දකින් එසවී ඇති ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේගේ රූපයක් දකින්නවත් සමගම භාවනා යෝගී කයේ ඇති සිතත් මනෝමය කයත් භාවනා යෝගී කයින් ඉවත් වී රහත් ඵලයේ සමග එකට එකතු වේ. එසේනම් එම රහත් ඵලයේ ආනුභාවයෙන් සිතක් නොමැති කයට කයි ඇති චක්කු විඤ්ඤාණයට රහත් ඵලයෙන් අවබෝධ කර දෙන ධර්මතාවයන් කුමක්ද කියා මෙතෙන් සිට පැහැදිලි කරන්නම්. සිතක් නොමැති කයට කළ හැකි කිසිම දෙයක් නොමැති වන අතර එම කයේ පවතින්නේ චක්කු විඤ්ඤාණය පමණක් වන අතර එම චක්කු විඤ්ඤාණයට කළ හැක්කේ සිතත් මනෝමය කයත් එකට එකතු වී ඇති රහත් ඵලයෙන් අවබෝධ කර දෙන්නේ කුමක්ද කියා බලා සිටීම පමණයි. එසේනම් එම රහත් ඵලයෙන් ප්‍රථමයෙන්ම අවබෝධ කර දෙන දේ මෙසේ. ප්‍රථමයෙන්ම එම ප්‍රතිභාග නිමිත්තත් සමග එකතු වුණ සිතත් මනෝමය කයත් ප්‍රතිභාග නිමිත්තෙන් රැගෙන යනවා පල්ලියක භූමියකට රැගෙන ගොස් ඇතුල් වන ගේට්ටුවේ සිට පල්ලියට ඇතුල් වන ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වී බාංකු මැදින් ඉදිරියට ගමන් කරවා ඉදිරියේ ඇති සුරුවම වෙත ළඟා වී එය කුමක්ද කියා දැක බලා මෙම ස්ථානයේ සරණක් නොවී බව අවබෝධ කරදී එම ස්ථානයෙන් පිටවීමක් කරවන අතර නැවතත් දෙවනුව එම ප්‍රතිභාග නිමිත්ත වන රහත් ඵලයෙන් ආනුභාවයෙන් අවබෝධ කර දෙන්නේ මෙයයි. නැවතත් එම ප්‍රතිභාග නිමිත්ත වන රහත් ඵලයේ සමග එකට එකතු වුණ සිත හා මනෝමය කය රැගෙන යනවා ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනාසේ සැලකෙන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනා ශ්‍රී දළදා මාලිගාව වෙත. ඉන් අනතුරුව අවබෝධ කර දෙන්නදී මෙසේ කියා. සිතක් නොමැති කයේ ඇති චක්කු විඤ්ඤාණයට රහත් ඵලයේ ආනුභාවයෙන් අවබෝධ කර දෙන ධර්මතාවය කුමක්ද කියා බලා සිටීම පමණයි කළ හැක්කේ මෙම ස්ථානයේදී. එසේ නම් එම ප්‍රතිභාග නිමිත්ත වන රහත් ඵලයෙන් මෙහෙවනවා සිත සමග එකතු වුණ සිත මනෝමය කය ප්‍රතිභාග නිමිත්තෙන් ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනා
ශ්‍රී දළදා මාලිගාව වෙත රැගෙන ගොස් සියලුම දොරවල් මනෝමය 이르දියෙන් විවෘත කරමින් ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින කුටියේ ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ආසනයේ ඉදිරියට රැගෙන ගොස් එම සිටින ආකාරයේ රූපයක් පෙන්වනවා. එයයි රහත් ඵලයේ ආනුභාවයෙන් පෙන්වන දෙවන රූපය වන්නේ. නැවතත් දොහොත් හිස් මුදුනේ පිහිටුවා තුන් වාරයක් නමස්කාර කරවා නැවතත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින ආසනය වටා දොහොත් හිස් මුදුනේ පිහිටුවා නමස්කාර කරමින් තුන් වාරයක් දක්ෂිනාවර්තම ගමන් කරවා නැවති ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේව නැවතත් දැක ගැනීමට රහත් ඵලයේ ආනුභාවයෙන් සලස්වන්නේ මෙසේයි. ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේව ආවරණය කර ඇති සියලුම කරඬූන් වහන්සේලා අතුරුදහන් වී නෙළුම් මලක් ඉහළින් රන් කෙන්දකින් ඉහළට එසවී ඇති ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේව දකින්නවත් සමගම එම ස්ථානයේම දන ගස්වා දොහොත් හිස් මුදුනේ පිහිටුවා තුන් වාරයක් දන නමස්කාර කරවයි. ඉන් අනතුරුව සිදුවන්නේ මෙසේයි. එම ස්ථානයේදී මනෝමය කය පමණක් පිහිටුවා රහත් ඵලය සමග එකට එකතු වී ඇති සිත පමණක් රහත් ඵලයෙන් ඉවත් වී භාවනා යෝගී කය සමග එකතු කරගෙන සිතක් උපද්දනවා. එය මෙසේයි. උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේව හිස මතට වඩම්වා ගැනීමට සිතක් උපද්දවා එම සිතින්ම අදිෂ්ඨාන කර හිස මතට වඩම්වා හිස මතම තබාගෙනම එම සිතින්ම අදිෂ්ඨාන කරනවා උතුම් ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේවත් උතුම් ශ්‍රී සද්ධර්මයත් දිවි හිමියෙන් ආරක්ෂා කරන බව. මෙම ස්ථානය දක්වා ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන රහතන් වහන්සේට තමන්ටම කැමැති කාලයක් ශ්‍රී දළදා දන්ත ධාතුන් වහන්සේ ඉදිරියේ මනෝමය කයෙන් දොහොත් හිස් මුදුනේ පිහිටුවාගෙන නමස්කාර කරමින් භාවනා යෝගී කයේ ඇති සිතත් සමග විතක්ක ਵਿਚාර කරමින් වත්පිළිවෙත් දන්නවා නම් එම වත්පිළිවෙත් කිරීමටත් කැමැති කාලයක් එම ස්ථානයේම සිට එම ඉරියව්වෙන්ම සිට කිරීමට මෙම භාවනාවෙන් කිසිදු ස්ථානයකින් නොලැබෙන අවස්ථාවක් වන රහත් ඵල සමාධියෙන් සමවැදී සිටීමට හැකියි. මෙම ධර්ම අවබෝධ කර දීමයි උපදවාගත් රහත් ඵලයේ ආනුභාවයෙන් සිදුවන්නේ. එය වෙනස් කිරීමට තුන් ලෝකයේ සිටින කිසිදු පුද්ගලයෙකුට නොහැකි ක්‍රියාවක්. මෙම සිදුවීම ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී රහතන් වහන්සේ නමක් රහත් ඵලයේ උපද්දවාගත් පසු සිදුවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම්. එයත් මෙසේ නැවත පැහැදිලි කිරීමට හේතුව වර්තමානයේත් අනාගතයේත් සිටිනවා අන්ධ භක්තිකයන් අන්ධ සද්ධාවක් තිබෙන පිරිසක්. එම පිරිසට සිත් උපදිනවා ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා වැඩ සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ කියා සිතක් උපද්දවා එසේ සිත් උපද්දාගත් අන්ධයන්ට අන්ධයෝ බව දැක ගැනීමට මෙම පැහැදිලි කිරීම කරන්නේ. මෙම භාවනාවේ ප්‍රතිභාග නිමිත්ත වන රහත් ඵලයේ සමග සිතත් මනෝමය කයත් එකට එකතු වී ඇති ප්‍රතිභාග නිමිත්තෙන් ආනුභාවයෙන් මනෝමය කයත් සිතත් ප්‍රථමයෙන්ම රැගෙන යනවා ගෞතම බුදුරජාණන් වහන්සේ ඉදිරියට රැගෙන ගොස් දොහොත් හිස් මුදුනේ පිහිටුවා දන ගස්වා තුන් වාරයක් දන නමස්කාර කරවයි. ඉහත සඳහන් භාවනාවෙන් පමණයි ඉහත සඳහන් ආකාරයට නාමකයෙන් ස්පර්ශ කර වඩා නිවන් අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් මම මාගේ අස්මිමානී භාවනාවෙන් ප්‍රහාණය කර රහත් ඵලයේ උපද්දවා එම රහත් ඵලයේ ආනුභාවයෙන් අවබෝධ කර දෙන සිදුවීම. කිසිවක් දැක ගැනීමට නොහැකි එම රහත් ඵලයේ වන ප්‍රතිභාග නිමිත්ත සක්විති රජෙක් දරු ගැබක් ආරක්ෂා කරන්නා මෙන් රැක නොගත්තොත් හේතුව එම රහත් ඵලය උපද්දවා ගත හැක්කේ එක් වරක් පමණක් වන නිසා එය උපද්දවාගත් ශනේන් අතුරුදහන් වන නිසා එය චිත්ත අධිෂ්ඨානයෙන් වශී ප්‍රාප්තියට පත් කරගත යුතුයි. එම රහත් ඵලයේ රැකගත් රහතන් වහන්සේ නමකට පමණයි ඉහත අවබෝධ කර දීම
දැක ගැනීමට චක්කු විඥාණයට හැක්කේ. එම රැක ගැනීමට නොහැකි වුණු රහතන් වහන්සේ නමකට නැවත අවබෝධ කර දීමට නොහැකි ක්‍රියාවක් චක්කු විඥාණයට. එම නිසයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ එම නිමිත්ත සක්විති රජෙක් දරු ගැබක් ආරක්ෂා කරන්නා ලෙසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයක් දැක බුදුරජාණන් වහන්සේවත් දැක ගන්නවා කියා දේශනාවේ සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීත් හා වර්තමානයේදීත් අනාගතයේදීත් සිදුවන්නේ මෙම රහත් ඵලයේ උපද්දවාගත් ඕනෑම අන්‍ය ආගමිකයෙක් ගෞතම බුදුරජාණන් වහන්සේට සද්ධා භක්තියෙන් සරණ ගොස් වර්තමානයේ හෝ අනාගතයේදී සතර සතිපට්ඨානය ආචාර්යවරයාගෙන් ගුරු උපදේශනා රැගෙන නාමකයෙන් වැඩුවොත් ඉහත සඳහන් ආකාරයට භාවනාවෙන් සිදුවනවාමයි. නැවතත් මා පැහැදිලි කරන්නම් මෙම භාවනාවේ අවසාන පියවරවල් කීපය පිළිබඳව කෙටියෙන්. එය මෙසේ. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද බඹයක් වූ කයින් විශ්වයම අවබෝධ කර ගැනීමට හැකි බව දේශනා කරන ලද්දේ මෙම සතර සතිපට්ඨානයේ නාමකයෙන් වැඩීමෙන්. එසේනම් එම කර්මස්ථානයන් වැඩීමට අති දුෂ්කර කර්මස්ථානයක් වන අතර ආචාර්යවරයාගෙන් ගුරු උපදේශනා රැගෙන නැවතත් පරිකර්ම කර පරිකර්ම සිත මෙහෙවනවා මනෝමය ශරීරයක් නිර්මාණය කර කයෙන් සිත ඉවත් කර මනෝමය කය හා සිත එකට එකතු වී චක්කු විඥානයේ සමග විතක්ක ਵਿਚාර කිරීමට හැකි අයුරින් සෞරග්‍රහ මණ්ඩලයත් විශ්වයේ පවතින චක්‍රාවාට මනෝමය 이르දියක් වන දුර ඇති දෑ ලංකර දැකීමේ අතමුලක්සේ දැක අවබෝධ කර ගැනීමයි. මෙම ස්ථානයේ දක්වා සතර සතිපට්ඨානයේ නාමකයෙන් ස්පර්ශ කර වඩන ලද පුජ්‍යලයටයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ප්‍රඥා විමුක්ති රහතන් වහන්සේ නමක් කියා. මෙම ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයේ ඇතුළත් ත්‍රිපිටක වහන්සේලා තුරම අන්තර්ගත වී ඇත්තේ. ඉහතින් මා පැහැදිලි කර ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ලෝකෝත්තර ප්‍රඥාව හා ලෝකෝත්තර මාර්ගඵලයන් තමා විසින්ම අවබෝධ කරගත්තා කියා තමන්ටම වැටහුණු ආකාරය තවද අවම දින 7ක් හෝ උපරිම කාලයේ වසර 7ක් ඇතුළතදී වැඩෙන පිළිවෙලේ ඉදිකටුවක සිදුරක් වැනි ප්‍රමාණයක් පමණයි. නැවතත් මා දේශනාවකින් පැහැදිලි කරන්නම් ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දීර්ඝ සංසාර ගමනින් නිදහස් වීම සඳහා නිවන් අවබෝධ කර ගැනීමට උපතින්ම ප්‍රඥාවන්තයන්ට ධම්මානුධම්ම ප්‍රතිපදාව නාමකයෙන් ස්පර්ශ කර වැඩීමට දැනගත යුතු වන අත්‍යවශ්‍යම කරුණු කුමක්ද පිළිපැදිය යුතු ප්‍රතිපදාව කුමක්ද කියා සිව්වණක් පිරිසටම විශේෂයෙන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධර්මය අවබෝධ කර ගැනීමට භික්ෂූන් වහන්සේලාට අරඹයාමයි. තවද බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ මහණෙනි මා දේශනා කළත් පිළි නොගනිව්. මා දේශනා කරන ලද ප්‍රතිපදාව වඩහව් යනුවෙන්ද. හිස කඳ ඍජුව තබාගෙන දවස මුළුල්ලේ වඩහව් කියා යනුවෙන්ද. එසේනම් වර්තමානයේ මනුස්ස ලෝකයේ ගෞතම බුද්ධ ශාසනයම නොමැත ගිහියෙක් දීර්ඝ සංසාර ගමනින් නිදහස් වීමට බුද්ධ චීවරය පැළඳ නිවන් අවබෝධ කර ගැනීමට ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පිවිස බුද්ධ චීවරයේ පැළඳීමට අවසරය ඉල්ලූ විට එම ගිහියාට බුදුරජාණන් වහන්සේ විසින් ලබා දුන් ගුරු උපදේශනා කුමක්ද කියාවත් නොදැනයයි එවැනි භික්ෂූන් වහන්සේලායි වර්තමානයේ ශ්‍රාවකයන් රවටමින් නිවන් අවබෝධ කරගත් ආකාරයට ධර්මයේ විග්‍රහ කරමින් දේශනාවල් පවත්වමින් භාවනා මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ වර්තමානයේ අනාගතයේදී සිව්වණක් පිරිස අතර සිටින ත්‍රි හේතුක ප්‍රතිසන්දිතයන් වන ප්‍රඥාවන්තයන්ට එම ස්ථානවලට ගොස් සංසාර ගමනින් නිදහස් වීමට නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි ක්‍රියාවකි. එසේනම් ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ උපතින්ම ත්‍රි හේතුක ප්‍රතිසන්ද චිත්තයන් වන ප්‍රඥාවන්තයන්ට කුමක්ද නිවන් අවබෝධ කර ගැනීමද?
ආචාර්යවරයා වෙත පිවිස බණ භාවනාවට අවැසි ගුරු උපදේශනා ලබා හිස කඳ ඍජුව තබාගෙන දවස මුළුල්ලේ වඩව් ගියා. එම බුද්ධ දේශනාව වර්තමානයේ හෝ අනාගතයේදී තුන් ලෝකයේ සිටින කිසිදු පුද්ගලයෙකුට වෙනස් කිරීමට නොහැකි ක්‍රියාවක්. බුදු සරණයි.